කොක දාලුකයි. तेरे दिन होटल लगी कांड बोल रहे पोर्ट्रेट तो नहीं We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel the same? අයිබෝවන් තවත් අලුත් ට්‍රැවල් වීඩියෝ එකකට ඔයගොල්ලෝ හැමදාම ආදරෙන් එකතු කරගන්නවා. අද අපේ ගමනාන්තය වෙන්නේ කල්පිටිය. ඉතින් අපි උදේ 6 වගේ වෙද්දී පුත්තලම පලාවියට ඇවිල්ලා ඉන්නේ දැන්. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, පුත්තලම ප්‍රදේශයේ ඉරුදාව කොයි වගේද කියලා බලන්න ආස නිසා තමයි අද පාන්දරම ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝම බලන්න සන්රයිස් එක ඉරුදාව කොච්චර ලස්සනයිද කියලා. hanging on, walking tall. Some days I got no use for it all. Working hard, making less. Some days are bad, bad at best. Foolish notions, foolish. පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ උදේට සංචාරය කරද්දී බලන්න පුළුවන් තවත් එක ලස්සන දර්ශනයක් තමයි දැන් ඔයගොල්ලෝ දකින්නේ. I set to thinking I could make something of me, playing every game except the lottery, serving everybody else and told myself I'm free. Misery is a showy state of bad company. වාත කෙල්ලගේ තාත්තද?
අයිබෝන් හැමදරම සාදරයෙන් වීඩියෝකට පිළිගන්නවා. ඉතින් කාලෙකින් එකතු වෙන්නේ බ්ලොග් එකක් එක්ක. අද ට්‍රැවලින් වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. අද පැලෙන් කල්පිටියට කල්පිටිය එක්ස්ප්ලෝර් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ දවස් දෙක ඇතුළත. ඉතින් උච්චමනි කලින් ගියා. හින්දා අද උච්චමනි කෙරවලට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උච්චමනියේ බලමු කොටසක් යමු. පාන්දරම ඔයගොල්ලෝ දැක්ක අපි යද්දි කොච්චර ලස්සනද කියලා සන්රයිස් එක. දැන් අපි එහෙනම් යන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන උච්චමනිය පැත්තේ බීච් එක පැත්තට යමු. උච්චමනි කෙරවලටම යන්නේ නැති වෙයි අද. බලමු අද බ්ලොග් එක. මේ බ්ලොග් එක කොයි වගේද අරගෙන එන්නේ කියලා. එකතු වෙලා ඉන්න මේ The Traveling Marine. Foolish notions, foolish life, foolish notions, they cut me down to size. You came along and lifted me up. The going got tough, but the tough. දැන් කුඩාව බීච් එකට ආවිල්ලා තිනේ බ්‍රෙක්ෆාස්ට් මොන හරි අරගන්න. දැන් අපි මෙතන ඒ කියන්නේ ඔෆ් රෝඩ් ට්‍රැක් එකට ඇතුළු වුණා විතරයි. නේවි චෙක් පොයින්ට් එක තියෙනවා ඒගොල්ලන්ට එතනින් කියලා. කුඩාව බීච් එකට දැන් ආවිල්ලා තිනේ. මෙතන තමයි ෆේමස් කල්පිටියේ කයිට් සර්ෆින් කරන තැන. ඉතින් අද තාම උදේ තාම දැන් වෙලාව 8:00මාරයි. තාම යමුකුත් නැහැ. මේ ටික ඒවා කරනවද දන්නේ නැහැ. මොකද වින්ඩ් එක නම් අඩුයි මේ ටිකේ. අපි යම් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තැනට. Notions, foolish lies, foolish notions. Well, I said goodbye. ඒවා තියෙන ඉලෙක්ට්‍රිසිටි හදන්න. මොනවද කන්නේ? කිබ්බානිස්. පොලේ කරා කර මම ඔය බෑග් එක ගෙනාව ඕන. ඩිස්පෝසබල් බෑග් කමෝඩ් එක නැහැ. 20 වලට අඩු කරා. පහුගිය ටිකේ ප්‍රශ්නයක් වුණේ අර වින්ච් වලින් මාදල්ලා දින එක. දැන් ඒ ඔපරේෂන් එක අතන යනවා. බලමු මට ඩ්‍රෝන් එක දාන්න හම්බුනොත් මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. දුවන්න. දැන් ඔයගොල්ලෝ දකින්නේ ට්‍රැක්ටර්ස් දෙකකට හයි කරපු වින්ච් වලින් මාදලක් අදින විදිය. අපිට මුද වලාල නිසා මේ දර්ශනය ලස්සනට බලා ගන්න හම්බ වුණා. පුත්තලං කලපුවයි ඉන්දියන් සාගරයේ මැද තියෙන මේ පටු වැලි තීරෙන් තමා උච්චමුණී කෙරවලට යන්න පාර වැටිලා තියෙන්නේ. ඉතින් යන්න එක පාරක් නැහැ. කලින් උච්චමුණී වීඩියෝ එක බලපු අයත් දකින්න ඇති. පාරක් හොයාගෙන තමයි යන්න තියෙන්නේ. අද ගියොත් හෙට යන්න තියෙන වෙන පාරකින්. එක එක කාලෙට පාර වෙනස් වෙනවා හුලඟත් එක්ක හැදෙන වැලි කඳු නිසා. අදනම් ගොඩාව බීච් එකේ සර්ෆින් වෙන පාටක් නැහැ. ක්‍රවුඩ් එකක් නැහැ. ෆුවල් ක්‍රයිසිස් තියෙන නිසා ෆොරිනර්ස් අඩු වෙන මේ ටික ලංකාවේ කොහොමත්. ඒක නිසා අද සර්ෆින් කරන පාටක් නැහැ. ඔයගලන්ට කල්පිටිය ආවොත් අතර වෙන්න තියෙන තැන් කෑම වගේ ඒ වගේ කෑම ගන්න පුළුවන් තැන් ඒ වගේ දේවලුත් හොඳ තැන් හම්බුනොත් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැන් හම්බුනොත් ඔයගලන්ට වීඩියෝ එකෙන් අරගෙන එනවා.
එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ට්‍රිප් එක ප්ලෑන් කරලා එන්න පුළුවන්. පෝට්‍රේට් දෝනේ. පෝට්‍රේට් දෝනේ. Prima ඇතුළට එන්න ඉස්සර නැත්නම් වැලි ගොඩේ වදිනවා මම. මමි. දාලා ළමකට කරනවා. මම කලින් කියවන අද උච්චුමනි කෙරවලටම ගමන් කරන්නේ නැහැ කියලා. අපි දැන් මූදු ඉරලෙන් ඇවිල්ලා තියෙන කුඩාව ප්‍රදේශයට. අපි දැන් මෙතනින් යන්නේ කල්පිටිය නගරයට. කොහොමද ඔෆ්රෝඩ් කරාම හුලං අඩු කරන නිසා දැන් තිබිච්ච ගන්න හුලං ගහගත්තා. ඊට පස්සේ යනවා අපි අද නතර වෙන හොටෙල් එකට. ඉස්ලාමික භක්තියන් රාමසාන් සමරන දවස. ඉතින් ඒ හින්දා කල්පිටියේ ඒගොල්ලන්ගේ කඩ ඔක්කොම වහලා ඒගොල්ලෝ අවුරුදු සමරනවා නෑකම් යනවා. ඉතින් කල්පිටි ටවුන් එකම හරි පහළුවට ගිහිලා තියෙන දවසක් අද. අපි දැන් හොටෙල් එකට යන ගමන් තියෙන ඒ වගේම එළිය ලොකු සෑහෙන සැලකියුතු රස්නියක් තියෙනවා. සෙල්සියස් අංශක 37ක් විතර වගේ උෂ්ණත්වයක් අද පෙන්නුම් කරනවා. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark.
If I called you tonight, would it feel the same? Or have we both moved on to different names? Take me back to the start. Before අපි අද නතර වෙන්නේ කල්පිටියේ 18 ලැබුණ. අපි දැන් චෙක් ඉන් වෙලා තියෙන්නේ. ඊට බලමු හොටෙල් එක කොයි වගේද කියලා. 18 ලැබුණ කල්පිටිය. your hands felt warm. Take me back to the start. If only for a moment. I've been up since 3, scrolling back what we used to be. Half truths in this late night chat, both of us knowing what a lie that. Funny how we talk like we're fine, but your name still lives in my rhyme. Take me back to the start. Before the quiet and the scars. Take me back to the start. Before the quiet and the scars. When the world felt small and your hands felt warm. Take me back to the start. If only for a moment. ස්විමින් පූල් ටයිම්. ස්විමින් පූල් එකට පොඩ්ඩක් යන්න යන්නේ. ස්විමින් පූල් එකට යන්න ආවට ඊට කලින් අපිට හිතුණා කයක් පැදලා ආව නම් හොඳයි කියලා එළිය තියෙන වෙලාවේ. අපි යන්නේ දැන් කයක් පදින්න. බලාගන්න කොකද අලුකයි කොකඩයිල් ලොකයි. අර බෝටෝ කියා මේක නේවි බෝට් එකක්. තාතියන ලොස්ස බෝටෝ කියා සාමාන්‍ය මේ කඩලක 75% කොටසක් වතුර ඇතුලට යනවා කියොත් තමයි ෆුල් ස්ට්‍රෙන්ත් එක ඔයාලට ගන්න. කයක් ට්‍රේනින් කයක්. හරි? select කළාද ඔයාලා ඔය හැල්ප්ස් එක forward වෙන්න ඕන ඔය ඉස්සරහින්. right left. වම දකුණ. අන්න හරි. අන්න right. එක්කෙනෙක් කරත් හරි කලබල වෙන්න බෑ. soft එක යන්න. girls are bad boys are good Hi Kenny. Shock ne? මම සතේ යනවා කයකි මාර එක්ස්පීරියන්ස් එක ඇත්තටම අපි අන්තිම මොහොත තමයි ලෑස්ති කරගත්තේ. එක්කෙනෙක්ට 1500ක් වගේ මුදලක් ගෙවන්න නම් මම යටින් කන්ටැක්ට් එක දාන්නම් කාට හරි කරන්න අවශ්‍ය නම් කල්පිට ආවම කයකින්. නයි නෝගේ පිට තට්ටුවක් දාන්න අපේ බෝට් එකට. ඇඩ් ගන්න. අන්න හරි. මේගොල්ලෝ ෆස්ට් ටයිම් යන කට්ටිය. කෙලින් රවිනි අනිත් දකුණ ගහන්න වැඩිපුර. අන්න හරි. Sanya
දින එකට රෙඩි කරන ගමන් තියෙනවා. දැන් අද මේගොල්ලන්ගේ සෙට් මෙනු එකක් කියන්නේ 4 course මට මතකද 4 course හරි 5 course හරි සෙට් මෙනු එකක් තමයි අද දින වලට තියෙන්නේ. Good morning. සුන්දර කල්පිටියේ දෙවෙනි දවස. බ්‍රෙක්ෆාස්ට් වලට යන්න එකටම ඊට පස්සේ ස්විමින් pool ඊට පස්සේ බලමු අද කොහොමද දවස ගත වෙන්නේ කියලා. අද ගෙදර යන්න බලාපොරොත්තු වෙගෙන ඉන්නවා අපි. මොකද නේ යට? දිව්වද? වදින්න කොයිද? කොහෙද ඉන්නේ? කොහෙද මේ පාර අපි ආවේ හොටෙල් එක? කල්පිටි. අපේ වැකේෂන් එකේ පාරනේ. කල්පිටි. සිම්පල් උදේ මම මොකද කල්පිටියේ මාර රස්නයක් තියෙන මේ ටිකේ. ඉතින් අපි කලින් ආවා අවු වෙන්න කලින් මොකද මෙතන මේ ගස් නිසා මේ හරි ෂේඩ් එක තියෙනවා. ඊට පස්සේ අපි පිටත් වෙන්නත් ඕනේ යන්න. Ready, good boy. Go, tarik. Check out වෙන්න යන්නේ. අර ලගෝන් එකෙන් check out වෙන්න යන්නේ දැන්. බෑග්ස් ටික ගෙනිච්චා. යන්න බෑද යනවද? කවුද දන්නේ? ඔයි යන්නද? බෑ. තා ස්විමින් pool එන්න ඕනද? දනියා. යන්න බෑද? තාත්තියල්ල. අකෝ. ආහාර ලගුණකින් සමුගන්න යන්නේ. අද හොටෙල් එක ගැන හට කියන්න තියෙන්නේ හොඳයිද? හොඳයි. හොඳට කෑවද? කෑවා. ස්විමින් pool එක රසයිද? ඔව්. ආයෙනවද? ඔව්. බෝට් පැද්දද? බෝට් රයිඩ් මාරුනේ. ඔව්. අපේ නැනි
This is my nanny. Nanny. වීකෙන්ඩ්ස් වලට බබාලා බලා ගන්න ඕන තැන් වලට එනවා. රූම් එකක් දෙන්න විතර දිනේ හොටෙල් එකේ කන්න බොන්නයි. වාසද හොටෙල් එකට? ඇයි? ඇයි හැපි නැත්තේ? හැමදාම ඉන්නවා. ඒ කියන්නේ හොට ගෙදර යන්න බැරිද? හැමදාම ඉන්නේ කොහොමද? බෝල ගත්තේ නැද්ද ඔයගොල්ලන්ගේ? ඉතින් අටාර ලැබුණේ ගැන කියනවා නම් හොඳ සර්විස් එකක් දුන්නා. ඒ වගේම කැමරාස් මම දැන් අපතේ දාලා තියෙනවා. කැමරාස් හොඳ හොටෙල් එකක්. ඒ වගේම බෝට් සර්විස් වලටත් මේගොල්ලන් එහා පැත්තෙම තැනක් තියෙනවා. එතනින් කැමති කෙනෙක්ට arrange කරන්න පුළුවන්. මම නම්බර් එක කලින් වටින් දාලා තියෙනවා. එයාගේ නම මිස්ටර් ප්‍රියන්ත මම මතක විදියට. ඉතින් දැන් මෙහෙන් චෙක් අවුට් කරලා යන්න යන්නේ. ලන්ච් වලට නතර කරා දැන් කිකෝ කියලා තැනක නතර කරා අපි පාලාවිය හන්දියෙන් චිලා පැත්තට හැරිලා පොඩි දුරක් තමයි ආවේ. එතන තියෙනවා රයිස් ඇන් කරි ගන්න අද ඉරිදා. ලන්ච් වලින් පස්සේ ආම්බේ. Working hard, making less. Some days are bad, bad at best. Foolish notions, foolish lies. ලන්ච් අරගෙන දැන් පිටත් වෙනවා. චිලා වලට එකට. ට්‍රිප් එකේදී පොඩි කරදරයක් වුණා වාහනේට. එහෙනම් දැන් වාහනේ මාරු කරලා ට්‍රිප් එකේ ඉතුරු ටික දැන් කරගෙන යනවා. ටයර් එකක තේරිච්ච විදිහට නවාරකේ හබ්‍රේස් එකක් ගියා වම් පැත්තේ. ඉතින් කොහමරි අමාරුවෙන් වාහනේ ගෙදරට ගෙනල්ලා දැම්මා. දාලා දැන් අනිත් වාහනේ අරගෙන ට්‍රිප් එකේ ඉතුරු ටික කන්ටිනියු කරනවා. Oh my god! අපි ආවා ටිකක් මේ හරිය මාරවිල බීච් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. සන්සෙට් එක මේ හරිය ගත කරලා අද ගමන මෙතනින් නිමාවටපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහෙද අපි ආවේ බීච් එක? Usually, හරියද? Marvilla Beach. can.
යනි No, 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 no. අර උඩ වතුර එනවා අද අපේ කල්පිටිය සංචාරය කරපු වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් මේ සංචාරය වගේ අලුත් සංචාරات ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හම්බෙමු හැමදෙනාටම ජය වේවා. මේ The Travelling Mariner. සුබ දවසක්. ගමන ගිහිල්ලා ඇවිල්ලා පහුවෙනිදා කරපු පළවෙනි වැඩේ තමයි වාහනේ රෙපෙයාර් එක කරලා ගෙදරට අරගෙන ආපු එක.